ආයිබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන දෙයක් ගැන. ඒ කියන්නේ චර්මාන්තර එන්නතක්. එමන් නැත්තම් සමට යටින් දෙන එන්නතක් නිවැරදිව ලබා දෙන්නේ කොහොමද කියලයි. බැලු බැලමට මේක ටිකක් සංකීර්ණේ වගේ පේන්න පුළුවන්. ඒත් අපි පියවරෙන් පියවර මේක හරිම සරලව ඉගෙන ගමු. හොඳයි අපි බලමු අද මොනවාද කතා කරන්න කියලා. මුලින්ම අපි මේකේ මූලික පදනම ගැන කතා කරනවා. ඊට පස්සේ එන්නත දෙන්න ඕනේ નિયમિત දැන් මොනවද කියලා බලනවා. ඊළඟට අත්‍යවශ්‍යම පියවර 4, ආරක්ෂාවට වැදගත්ම පිළිවෙත් 6 සහ අවසානෙට එන්නත දුන්නට පස්සේ මොකද කරන්න කියන එක ගැනත් අපි කතා කරනවා. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද? ඕනෑම දෙයක් ඉගෙන ගන්න කලින් මේකේ මූලිකම දේ තේරුම් ගන්න එක හරිම වැදගත්. ඒකේ අපි මුලින්ම අහමු මොකද්ද මේ චර්මාභ්‍යන්තර එන්නතක් කියන්නේ? සරලවම කිව්වොත් මේක කියන්නේ සමට යටින් ඒ වගේන මාංශ පේශියට උඩින් තියෙන මේදපටක තට්ටුවක් තියෙනවනේ. අන්නේ තට්ටුවට ඖෂධයක් එන්නත් කරන එකටයි. මේක මාංශ පේශියකට එන්නතක් විදිනවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. මෙන්න මේ රූප සටහන බැලුවම ඒක හරිම පැහැදිලි. බලන්න ඉන්දිකටුව කෙලින්ම ඉලක්ක කරන්නේ සමයි මාංශ පේශියයි අතර තියෙන මේද තට්ටුව. ඉන්දිකටුව ඇතුල් කරන කෝණය අංශක 45ක් 9ක් අතර ප්‍රමාණයකින් වෙනස් වෙන්න පුරුවන්. හරි. දැන් එතකොට අපි දන්නවා මේක මොකක්ද කියලා. ඒත් ඊළඟට අපිට එන ප්‍රශ්නේ තමයි පිටි බොන්න එහෙම නැත්නම් වෙන ක්‍රම තියෙද්දි ඇයි විශේෂයෙන්ම මේ ක්‍රමය පාවිච්චි කරන්නේ? හේතු කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි මේ ක්‍රමයට ඖෂධය ශරීරයට උරාගන්නේ හරිම හිමින් සහ ස්ථාවර විදියට. දෙවෙනුව සමහර ඖෂධ තියෙනවා කටින් ගත්තම ආහාර ජීර්ණ පද්ධතියේදී ඒ වගේ ගුණය නැති වෙලා යනවා. ඉතින් මේ ක්‍රමය ඒක මග හරිනවා. ඒ වගේම නිදන්ගත රෝග තියෙන අයට Tamanටම එන්නත ලබා ගන්නත් මේකෙන් ලොකු පහසුවක් ලැබෙනවා. මේ ක්‍රමය පාවිච්චි කරනවට හොඳම උදාහරණ කිව්වොත් දියවැඩියාවට දෙන ඉන්සියුලින්, ලේ කෙටි ගැසීම වළක්වන්න දෙන හෙපරින්, ඒ වගේම MMR වගේ එන්නත් වර්ගත් මේ ක්‍රමයට තමයි ලබා දෙන්නේ. හොඳයි අපි දැන් යමු ඊළඟ කොටසට. ඒ තමයි මේ එන්නත් ලබා දෙන්න ශරීරයේ සුදුසුම තැන් මොනවද කියලා හරියටම හඳුනා ගැනීම. මේ රූපයේ හරිම පැහැදිලිව ඒ ස්ථාන සලකුණු කරලා තියෙනවා බලන්න. ප්‍රධාන වශයෙන්ම උදරය, කලවා, ඒ වගේම උඩුබාහුවල පිටිපස්ස හෝ පැති කොටස් තමයි මේ සඳහා නිර්දේශ කරන්නේ. අපි මේ එක් ස්ථානයක් ගැන ටිකක් විස්තරාත්මකව බලමු. දැන් උදරය ගත්තොත් ඒක පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැනක්. ඒ වගේම ඖෂධ ඉක්මනින් ශරීරයට උරා ගන්නවා. හැබැයි මතක තියාගන්න නාභිය වටේ අඟල් 2ක විතර ප්‍රදේශයක් මග හරින්න ඕන. උඩුබාහුව Tamanට මෙන්නත් කරගන්න ලේසි. හැබැයි සමහර අයගේ ඒ ප්‍රදේශයේ මේද පටක අඩු වෙන්න පුළුවන්. කලවා කියන්නේ හොඳ මේද තට්ටුවක් තියෙන විශාල ප්‍රදේශයක්. ඒත් සමහර වෙලාවට එන්නත ලබා දෙනකොට පොඩි අපහසුාවක් දැනෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේක නම් අතිශයව වැදගත් දෙයක්. හැමදාම එකම තැනකට එන්නත් කරන එකෙන් වළකින්න. ස්ථාන මාරු කරන එකෙන් සමේ ගැටලු සහ ලිපොඩිස්ට්‍රොෆි, ඒ කියන්නේ මේද පටක වලට හානි වෙලා සමේ ගැටිදි වගේ දේවල් හැදෙන එක වළක්ව ගන්න පුළුවන්. මේකට හොඳම දේ තමයි එන්නත් කරන ස්ථාන සටහන් කරන පොතක් තියාගන්න එක. හරි. දැන් තමයි අපි මේ කතාවේ හරියටම එන්නේ. ඒ කියන්නේ එන්නත ලබා දීමේ ක්‍රියාවලිය. අපි මේක හරිම සරලව තේරුම් ගන්න පුළුවන් පියවර 4කට කඩලා බලමු. මේ තියෙන්නේ ඒ අධියර 4. පළමු සූදානම් වීම, දෙවනුව ස්ථානයේ තෝරා ගැනීම, තුන්වෙනුවට එන්නත ලබා දීම සහ හතරවෙනියට ඒ ක්‍රියාවලියෙන් පස්සේ කරන්න ඕන දේවල්. මේක අපිට පැහැදිලි රාමුවක් දෙනවා. වෙන කිසිම දෙයක් කරන්න කලින් මේ සූදානම් වීමේ පියවර ටික නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ. දෑත් හොඬට සෝදන එක, අත්වසුම් දාන එක, බෙහෙත් බට්ටුවරුව හරිද කියලා බලන එක, ඒ වගේම ඖෂධයේ කල්ලිකුත් වීමේ දිනේ පරීක්ෂා කරන එක මේ ඔක්කොම එකට ඇතුළත්. හරි. දැන් බලමු එන්නත ලබා දෙන තාක්ෂණික පියවර ටික. මුලින්ම ඇල්කොහොල් වලින් ඒ ස්ථානය හොඳට පිරිසිදු කරන්න. ඊළඟට සම පොඩක් උස්සලා අල්ල ගන්න. ඊට පස්සේ නිවැරදි කෝණයෙන් ඉන්දිකටුව ඇතුල් කරලා ඖෂධය සෙමින් විදින්න ඕන. අවසානෙට ඉන්දිකටුව ඉවත් කරලා ඒ තැනට සැහැල්ලු පීඩනයක් දෙන්න. දැන් අපි කතා කරන්නේ රෝගියාගේ ආරක්ෂාවට ආධාරව කේවල් කරන්න බැරි අනිවාර්යෙන්ම පිළිපදින්න ඕන නීතිමාලාවක් ගැන. ඔව් මේ අංකය හොඳට මතක තියාගන්න 6ක්. මේ තියෙන පුරුද්දක් බවට පත් කරගන්නම ඕන අත්‍යවශ්‍යම පරීක්ෂා කිරීම් 6යි. මේ තියෙන්නේ ඒ නිවැරදි පිළිවෙත් 6. අපි කෙනෙක් මතක කරගමු. නිවැරදි පුද්ගලයාටද, නිවැරදි ඖෂධයද, නිවැරදි මාත්‍රාවද, නිවැරදි මාර්ගයෙන්ද, නිවැරදි වේලාවටද සහ මේ හැමදීම නිවැරදිව ලේඛනගත කරනවද කියන එක. මේක තමයි අපේ අවසාන ආරක්ෂක චෙක්ලිස්ට් එක. හොඳයි. අපි දැන් ක්‍රියාවලියේ අවසාන
නමුත් එහා සමානම වැදගත් අදියරට ඇදිත් ඉන්නේ ඒ තමයි එන්නත ලබා දුන්නට පස්සේ කරන සත්කාර සහ ලේඛනගත කිරීම. මෙන්න හරිම සරල ඒත් අතිශය වැදගත් කල යුතු සහ නොකල යුතු දෙයක්. ආරක්ෂාවට සහ ඖෂධයේ ක්‍රියාකාරීත්වයට ඉන්දිකටුව පාවිච්චි කරපු ගමන්ම ආරක්ෂිත බඳුනකට දාන්න. ඒ වගේම එන්නත් කරපු තැන කවදාවත් මසාජ් කරන්න එපා. හැමදේම අවසන් කරන්න කලින් මේ වගකීම් ටිකත් හරියටම ඉටු කරන්න ඕනේ. එන්නත ගැන සියලු විස්තර ලේඛනගත කරන එක යම් අසාමාන්‍ය ප්‍රතික්‍රියාවක් රතුවීමක් ඉදිමීමක් වගේ දෙයක් තියෙනවද කියලා නිරීක්ෂණය කරන එක සහ ඉතිරි වෙන උපකරණ ටික පිළිවෙලට පිරිසිදු කරලා තියන එක. අවසාන වශයෙන් අපි මේ ඉගෙනගත්තු දේවල් සැබෑ ලෝකයේ තියෙන වටිනාකම ගැන පොඩ්ඩක් හිතලා බලමු. මෙවැනි තාක්ෂණික කුසලතාවයක් ප්‍රගුණ කරන එක නිදන්ගත රෝගයක ජීවත් වෙන රෝගීන්ට සහ ඔවුන්ව බලා ගන්න අයට කොයිතරම් ලොකු ශක්තියක් සහ ස්වාධීනත්වයක් ලබා දෙනව ඇතිද?